ඉතින් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් අපි සුන්දර ගමනාන්තයක් බලා තමයි යන්නේ. අද රූප රචනාවේ ලොකු ත්‍රාසජනකත්වයක් එක්ක අපිට මොකද වෙන්නේ කියලා හිතනවා. මොකද අවදානම් කලාපයක් උඩු දිගටම කියන්නේ පාර්ලිමේන්තු ප්‍රසිද්ධ තැන. ඉතින් අද මාත් එක්ක හයික් එකට කවුද සෙට් වෙන්නේ? සුපුරුදු පරිදි අපේ JMD ඉතින් කොතන ගියත් මගේ ස්පෙල් මාත් එක්ක ඉන්නවා. ඉතින් අතන තියෙනවා ටිකට් කවුන්ටරේ. ටිකට් කවුන්ටරෙන් ටිකට් අරගෙන අපි යනවා මේ සුන්දර පාරවල් ඉදිරියට යමු අපි. ඉතින් අපි මෙතන අපේ කැම්පින් ටෙන්ට් එක සෙටප් කරගත්තා. දැන් අකට මාරම සාහනයක් තියෙන්නේ. ගම් මාසිය නැති වෙනත් එක අපි ගොඩක් ටූරිස්ට් ගණන් යනවා අපේ ශ්‍රී ලංකාව වාසී. ඉතින් අපි නිදහස් ගනින් කැම්පින් සෙටප් කරගෙන අලුතෙන් අපි යන්න ඕනේ නාගා. අපි ආව දර ටිකක් හොයන්න කැලේට. ඉතින් කැලේ හරි මොකුත් නැහැ. වලට පේන්නේ කොහොමරි ඒ දර ටිකක් තියෙනවා. අපි ඉන්නේ දර ටිකක්. ඒක කරගමු. පල්ලා තියෙන ලොකු ප්‍රපාතයක්. මහවර්ණ ලස්සන ගහක්. අපේ රෝස් චිකන් එක කච්චින්න තමයි තියෙනවා. අරසක් දෙනවා ඉතින්. එයා ඉන්නේ දරවල තාම ඉබන්තරයි. මේ පැත්තෙන් තියෙනවා අපේ අද රාත්‍රියේ බලයින් ඉඳි. අපි
ඉතින් guys අපි පල්ලෑ තියෙන දියුට මැල්ල පැත්තට යනවා වගේ කැම් එක සෙටප් කරා. එතකම අපේ බාබිකියු චිකන් එකක් තියෙනවා. සෙටප් කරලා දැන් යනවා ඉස්සරහට. Yang Israel. Iya, iya, voy casi sin quitar. Gora forma lain, no? Jadi, mau satu terus ya? Oh, pasarelas de cristal, oh, puentes de අපි යනවා මේ දිහාවෙන් ඉස්සරහට. අපි බලමු. අපි දැන් මේ ටිකෙන් ලං වෙන්නේ මේ සුන්දර උඩු දියුමට. ඉතින් යන සතුරුයි. නැගට මාරම සතුරක් දැන් මම ඉස්සරහට යනකොට බලමු අපි ඉස්සරහට ගිහිල්ලා තත්ත්වේ කොහොමද කියලා. ඔන්න අපි ආවා උඩු දියුමට. යමාර බලන්න පුළුවන් ලස්සන view එකක්. ඉතින් මේ ඉන්නේ උඩු දියුම. ඉතින් නැවත වතාවක් කියන කොටස් සතුරුයි. ජේම්ස් එක්ක ආවා මගේ තව ආවා අපේ කෙනෙක්. එයා මල් ජීවි දෙපාර්තමේන්තුව වැඩ කරන්නේ. ඉතින් එයාත් එක්ක තමයි ආවේ. ඒක අපිට ආරක්ෂාවක් හොඳයි. ඉතින් ඒක තමයි අපි වැඩ බලන්නේ. ජේම්ස් ඉන්නවා මේ පැත්තේ. ඉතින් බලන්න ඔයාලා ලස්සන නේද? ගවමාසියක් කරනත් එක්කලා අපි අඟට වතුර ටිකක් දාගමු. අපේ තියෙන ඉඩාව මෙතන. ඉතින් අනේ බලන් ඉන්න. අපි වතුර ටිකක් අඟට දාගන්නවා. සීතලම සීතලයි. ඉතින් වතුර ටික උඩු తీරම කියන්නේ ඉතින් ලස්සන ගාතින් නම් කියන්න දෙයක් නැහැ. මං ඉන්නේ සනීපෙට අතුරේ. ඉතින් බලන්න ඔයාලත් මේ ලස්සන විඳ ගන්න එන්න උඩු తీරමට. දන්නේම නැතුව කරවල වැටුණා. දැන් ඉතින් තව චුට්ටකින් අපිට රස කෑමේක රස බලන්න තියෙනවා. මේ අපේ රාත්‍රී භෝජනයේ එක් කොටසක් විතරයි. ඉතින් තව කෑම අපි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අපේ උකුලා දැන් හොඳ පදමකට එනවා. ඔයාලට පේනවා ඇති තෙල් බේරෙනවා දැන්. කඩ කියලා තොරනවා. තව චුට්ටකින් අපිට මේක රස බලන්න පුළුවන්. ඉතින් ඉන්නේ චුට්ටක් ගුප්ත අද්භූත ගමක. ලොකු කේස් කොටකුත් තියෙනවා. මරණ දෙක තුනකුත් වෙලා තියෙනවා මේ
දරුණු තැනේ තමයි අපි හයිකින් කරන්නේ. ඉතින් ඩෙවිල් හයික අපි හැමතැනම ගිහිල්ලා එස්කේප් කරන් තමයි කරන්නේ. මොකද අපි කැමති නැති වගේ කලකාර. කොහොමවත් ඉතින් රෑ පහන් ලොකු බලන්න. ඉතින් ජීම් ටීමයි අපේ යාළුවයි අපේ පරණ ලොකු කතා සහ මෙතන තියෙන අදහස් කතා ගැන පොඩි සාකච්ඡාවක් හිටියේ. ඉතින් දැන් නම් අපේ චිකන් එක පදම රැගිලා තියෙනවා. ඉතින් පදම බලන්නත් එක්ක කාලා බලමු පොඩි යාළුවා. අපි කපා ගත්ත පොඩි කැල්ල. ඉතින් ඔක්කොම ඉස්සෙල්ලා භූතේ පෙරේතු ඉන්නවනම් උඩ අපි අනිවාර්යෙන් කැල්ලක් අයින් කරන්න ඕනේ. ඊට පස්සේ බලමු අද මොකද. අතම ගයිස් කියන්න ඕනේ පුදුම රසක් තියෙන බාබිකියු සෝස් එකක් වැටලා තියෙන හින්දා රසනාහාර පිනා යන පුදුම රසක්. තව චුට්ට වෙලාවකින් අපිට මේක කැමරා ගන්න පුළුවන්. දැන් හොඳ පදම තියෙන්නේ. තව චුට්ටක් කරලා තියමු. ඊට පස්සේ දැන් උඩට දැල්ලමු. ඔන්න අපි අපේ කුකුල අරගෙන ආවා දැන්. මේක රස බලන්න. බලමු දැන් කොහොමද මේක තත්ත්වය. හොඳ පාදමට රෝස්ට්ලා තියෙන්නේ. ඒකදී අන්න තමයි තියෙන්නේ. ඔන්න අපි අපේ රෝස්ට් චිකන් එක ගත්තා. අපි දැන් බලමු කෑල්ලක් කාලා කොහොමද කියලා. උරුයි හරියටම අත් පිච්චෙනවා. බලමු දැන් කෑල්ලක් කාලා. හොඳටම බාබකියු වෙලා තින්නේ. ආ කියන වචන නෑ. පිටරම දිනවා. පට්ට. ඔන්න අපි කිරිමැණිත් තව ටිකක් හොඳට දැල්ලුවා. මොකද රෑ 5 වෙනකන් අපිට කිරිමැණි ඕන කරනවා. මොකද සතා සිව්පා වගේ ආරක්ෂා වෙන්න. ලොකුම සතා තමයි ඉතින් අලි. ඉතින් එයාලගෙන් තමයි අපි ආරක්ෂා වෙන්න ඕනේ. ඉතින් පරණ කතා ගොඩාක් කතා කරා. ලොකු වෙලාවක අපි කිරිමැණි ගාව ඉඳලා ලොකු කතා ටිකක් කතා කරා. අභිරහස් කතා, විනෝද කතා. ඉතින් දැන් නිදා ගන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි හෙට උදේ සුපිරිම සන්රයිස් එක බලාපොරොත්තු වෙමින් අපි දැන් නිදා ගන්නවා. එහෙනම් සුබම සුබ රාත්‍රිය. මම ජේම්ටි රන් ඉන්න ගිහලා. එහෙනම් good night. Call it how it is. Hendrix. I promise you, swear. Every bit. Yo, Percocet, Miley Percocet, Percocet, Miley Percocet. ඉතින් සුබ උදෑසනක්. අපි නැගිට්ටා උඩු තීරම ඉඳලා. ඉතින් අර තාවත් පුදුම කරගන්න. අපේ ජේම්ටි උදේ පාදලා නැගිටලා ඉන්න. good morning ජේම්ටි. ඉතින් ජේම්ටි කරා. අද සෝසිසි. දෙම යනවා. දියල්ලකට. සනේ කුඩගක් ඇඟට දැනෙනවා.
ඉතින් මේ හුළඟයි මේ සීතලයි කියන්නේ සබාදාම විදින්නෙකුට රසඳු. ඉතින් මම මේ ඉන්නේ කුඩු දීලුව. යටි සතුට. මම කිවෙන් ලං වෙන්නේ මේ දීලු මැල්ල. මම දැන් ආවා අපි ඊයේ රාත්‍රියේ එහෙම නැත්නම් හවස මේ නාපිස්තාන අපි මේ ඉන්නේ ලංකාවේ තවත් උස්ම දියල්ලක් නුනේ කුඩු දීලු. ඉතින් ඊයේ රාත්‍රියේ බොහොම දරුණු වගේම විතර චාකතිය ගෙනෙන ගුප්ත රාත්‍රියක් වුණා. ඊයේ රාත්‍රියේ සද්ද බද්ද ටිකක් ඇහෙන්න පටන් ගත්තා. පාන්දර එකක් දෙකක් අතර වෙලාවල් වලදී. ඉතින් JMT අපේ යාළුවයි සමනින්න ගියා. මම චුට්ටක් විපරම් කරලා බැලුවා. ඉතින් මේ වනයේට අරන් ගත්තු වනදේයෝ අපි ඒ රාත්‍රිය ආරක්ෂා කරා. ඉතින් සද්දපත් වෙනකොට මම චුට්ටක් බලද්දී අපිට අපේ රැය පහන් කරගන්න අපිට ආරක්ෂකෙක් කියලා තිබ්බා මේ වනයේට අරන්ගත්ත වනදේයෝ. ඉතින් බරු යාළුවෙක් සුනකෙක් අපිට රාත්‍රී ප්‍රයවුණා. ඒකත් මට. ඉතින් මේ සුනකයා අපිට රාය පහන් වෙනකන් උදව් කරා. පොඩි සද්දයක් තවත් පුරලා ලොකු සපෝට් එකක් දුන්නා. ඉතින් මේ තමයි අපේ අර මම කියපු අපේ රාත්‍රිය අපි නිදාසේ ගත කරන අපිට උදව් වෙච්ච අපේ යාළුවා. අපි දැන් හිතුවා තේ එකක් හදාගන්න කියලා. අපිට තියෙනවා රෙස්ට් මෝල් එක. ඉතින් අපි හදාගමු. ඉතින් අපි එකතු කරගන්නවා රෙස්ට් මෝල් ටික. අපේ ඔරොත්තුවකට අපේ තිරේ පිටිපස්සේ ඉන්න JMT. ඉතින් ඊයේ රාත්‍රියේ ටිකක් බය වෙච්ච කෙනෙක්. දැන් ඉතින් ඉනාම සමෝණන් ඉන්නවා. ගය පාන් කරපු නිසා. ඉතින් අපි එකතු කරගන්නවා මේකට සීන්. JMT අපි බලමු පදම කොහොමද කියලා.
සුපිරියට තියෙනවා. සීනිත් ගන්න ඇති. අපි දැන් අපේ තේක රස කොහොමද කියලා බලමු. Terus nih. Kalau biskuit. Masuk biskuitnya. Lalu ini adalah ini paham sih biskuit kayak kalian itu boleh borongnya nih kayak bermain sih අපිට අලුත් යාළුවෙක් හම්බුණා අපේ තාත්තේ නියුස්ම තාර්කික ඉන්නේ ඉතින් අපි ආඩ දෙනවා සමහරව ආවා මෙයාලට කරදරයක්. ඒකයි යනවා. මොනේ එකක් ඇවිල්ලා ඉන්නවා. ඒ කියන්නේ අපේ අලිමිත්‍රයක් ඇවිල්ලා ඉන්න උඩ වතුර ටිකක් බොන්න කියලා අපිට අලිමිත්‍රය හම්බෙන්න යන විදියක් නැහැ. මොකද ළඟට එනවට එකක් කැමති නැහැ. ඉතින් ඊයේ රාත්‍රියේ ගොඩක් බය වෙලා හිටියේ. බය නැති වෙලා ගියා. අපි මෙයාට හොඳ ආරක්ෂාවක් දුන්නා ඉඳලා ඊයේ අපේ ආරක්ෂකයාට අපිට ආරක්ෂාව දෙන්න උනා. ඔන්න අපි නාන්න යන්නේ. ඉමිසිරි උදාසන. ඒකේ විඩාව යන්නත් එක්ක අපි ඉන්නේ දැන් ටැංකිය තුනේ. එනවනේ. ලස්සන විවරයක් එක්ක ඉන්නේ. එහෙනම් අපි නාමු. මේ සුන්දර දියදාරාවේ. සපන නාගන්න ගමන් ඉන්නේ. මේක තමයි විනෝදේ. කියනවා දැන් අතන වඩ සතුටුයි අපි ආපහු හදව කැම්පින් ට්‍රිප් එක බුදුන් දියලම සනි බිරින්නේ වතුරේ අපි ආපහු තමෝම ෆොටෝ ගන්න ප්‍රසිද්ධ ස්ථානය ඉතින් අපි ෆොටෝ ගන්න ඉන්නේ විවයත් එක්ක මේ ජලධාරාවේ මේ කවුරු මැදින් අපි ඉන්නවා සනීපෙට ඊට පස්සේ ගලන්නේ කල්ලබල පුදුමාටයක් තියෙන. ඉතින් එන අපි නානවා මේ උඩ දිල මේ සබ්බද ඉතින් අපි නාලා කළා ඇවිල්ලා ටෙන්ට් එක ගත්තා බව අපි ලෑස්ති කරගත්තා. ඉතින් මේ සුන්දර දියලුම ඇල්ලට අපි සමු දීලා අපි දැන් පල්ලයට යන්න හදන්නේ. GMT ඉන්නවා. ඉතින් බලන්න අපි කැම්ප් කරපු තැන කිසිම රොඩ්ඩක් දාන්න නැතුව අපි දිනුම තියෙනවා. අපි කොහොමත් යන තැන උපරිමම පිස්සුද කියලා යන්නේ. තව ආයක රොඩික් වත් ඒවත් අපි අස්පස් කළා. ඉතින් මම GMT මීට යනවා. මේ උඩුදියම ඇල්ලට සමුදේ
ඉතින් අපි ගමන තමයි මේ ලෑස්ති වෙන්නේ. තවත් තාස් ජනක ලස්සන වීඩියෝ එකකින් අපි කරගමු. දැන් අපි සම්බ ගන්නවා මේ වීඩියෝ නවත් එක. එහෙනම් බලන්න අපි සම්පූර්ණව තවත් සුපිරිම බ්ලොග් එකක්